සුබම සුබ දවසක්. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා කොමස් ටියුබ් YouTube නාලිකාව සඳහා. ඔන්න එහෙනම් අදත් මම අරන් ඇවිල්ලා තියෙනවා ඔයාලට ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ මොකක් ගැනද කියලා ඔයාලා මගේ thumbnail එක දැක්ක ගමන්ම දන්නවා. අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ 3 වෙනි ශ්‍රේණියට බදවා ගැනීමේ විවෘත තරග විභාගය ගැන විස්තර. ඔයාලා ගොඩක් කල් ඉඳන් බලාගෙන හිටිය විභාගයක් තමයි මේ අද ගැසට් වෙලා තියෙන්නේ. දැන් මේ විභාගය සෙට් වෙලා දවස් ගාණක් වෙනවා. ඔයාලා මේ විභාග ගැන තාමත් දන්නේ නැත්නම් අද වීඩියෝ එක බලලා ඔයාත් දැම්ම මේ එක්සෑම් එකට ඇප්ලයි කරලා බලන්න. මොකද මේක ඉතාමත් වටිනා අවස්ථාවක් ඔයාලට ලැබෙන. මොකද අවුරුදු 5කට සැරයක් වගේ තමයි මේ වගේ විභාගයක් ගැසට් වෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් රජයේ රැකියාවකට මේ හරහා යොමු වෙන්න. අපි එහෙනම් බලමු ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ 3 වෙනි ශ්‍රේණියට බදවා ගද්දී මොනවද ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ, මොන වගේ සුදුසුකම්ද ඔයාලට තියෙන්න ඕනේ කියලා ඒ සියලු දේවල් අද අපි කතා කරමු. හරි. අපි එහෙනම් බලමු ගැසට් එකට අනුවම කොහොමද තියෙන්නේ කියලා. එතකොට මේකේ යාළුවා උඩින්ම කියලා තියෙනවා මේක ලිඛිත විභාගයක් තියෙන්නේ. ඒ වගේම සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵලත් එයාලා බලලා තමයි බදව ගන්න කියලා. හැබැයි සම්මුඛ පරීක්ෂණයේදී එයාලා කරනවා කියන්නේ මේ අදාළ ලියකියවිලි හරිද කියලා චෙක් කරන එක. ඔයාලට තියෙන ලිඛිත විභාගයේ තියෙන සබ්ජෙක්ට් වලට වැඩිම ලකුණු ගන්න එක විතරයි. එතකොට මේ විභාගේ 2025 පෙබරවාරි 17 තමයි ගැසට් එක ඕපන් වුනේ. එතකොට ඔයාලගේ අයදුම්පත් බාර ගන්න අන්තිම දවස 2025 3/14. ඒ කියන්නේ තව ඉතාමත් ටික දවසයි තියෙන්නේ. ඒක නිසා ඔයාලා දැම්ම මේකට ඇප්ලයි කරන්න. එතකොට මේක එක්සෑම් යාලා තියෙනවා කියලා කියන්නේ 2025 මැයි මාසේ කොළඹදී තමයි තියෙනවා කියලා කියන්නේ. ඒක සමහරට මැයි වලක් තියෙන්න පුළුවන්. ඊට පස්සට යන්නත් පුළුවන්. ඒක හරියටම ෂුවර් කරන්න බෑ. උනාට දැනට ගැසට් එකේ තියෙන 2025 මැයි වල තියෙනවා කියලා. ඒ වගේම කියලා තියෙනවා මේකට 100 දෙනෙක් තෝරා ගන්නවා කියලා. මේක ඉතාමත් වටිනා අවස්ථාවක්. මොකද 100 දෙනෙක් ගන්නවා කියන්නේ රජයේ සේවයට ඉතාමත් වටිනවා. ඒක නිසා මේ වගේ රැකියාවකට ඔයාලා දැම්ම ඇප්ලයි කරලා හොඳට වැඩ කරොත් ඔයාලට පුළුවන් මේ 100 දෙනා අතරට ඉන්න. එතකොට ඔයා රජයේ සේවය කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. රජයේ සේවය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ අයදුම්පතේ පිටපතක් ඔයාගේ පෞද්ගලික ලිපිගොනුවට ඇතුළත් කරන්න ඕනි. ආයතන ප්‍රධානියා වෙත බාර දෙන්න ඕනි. මොකද සම්මුඛ පරීක්ෂණයට එද්දී ඒකේ සහතික කළ අයදුම්පතේ පිටපතක් අරන් එන්න තියෙනවා. ඒක නිසා ඔයාලා පිටපතක් එකේ තියන්න ඕනි පෞද්ගලික ලිපිගොනුවේ. ඊට පස්සේ ඔයාලට විශේෂයෙන් කියලා තියෙනවා මේක ස්ථීර රැකියාව විශ්‍රාම වැටුප් හිමි වෙනවා. ඊට අමතරව මේක අවුරුදු 3ක පරිවාස කාලයකට යටත් තමයි බදව ගන්නෙ. එතකොට ඔයාලා ගොඩක්ම අවධානය යොමු කරන තැන තමයි මේක. මාසික වැටුප් පරිමාණය මේ කට්ටිය කියන විදිහට පටන් ගන්නෙ 47615. මේක ඇවිල්ලා බේසික් එක. එතකොට මේකට තව දීමනා එකතු වෙනවා. ඕවා මේ එකතු වුනහම ඕක කොහොමද 80ක් 80කට වැඩි ගානකට වගේ 90කට වගේ යන්න පුළුවන්. මොකද මේ තියෙන බේසික් එක 47615. ඒතකොට රාජ්‍ය මේක ඇවිල්ලා ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවනේ. එතකොට මේ වගේ එක සැලරි එක කොහොමත් වැඩි. ඒක නිසා සැලරි එක ගැන වැඩි හිතන්න එපා. ඔයාලට කොහොමත් හම්බ වෙන හොඳ ගාන. ඔය 47615 ගැන පටන් ගද්දි තියෙන එක. ඒක නිසා ඔයාලා දැම්ම ඇප්ලයි කරලා බලන්න. මේකේ දීමනා ගොඩක් හම්බ වෙනවා. දීමනා ටික එකතු වුනහම ඔක කොහොමද ලොකු ගානකට යනවා. එතකොට ඔයාලගෙන් ඉල්ලන්නේ ක්වොලිෆිකේෂන් මොනවද? ඔයාලගෙන් ක්වොලිෆිකේෂන් විදිහට මේ කට්ටිය ඉල්ලනවා normally ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනි, විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕනි, දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කරන්න හැකි වෙන්න ඕනි. එතකොට ඔයා පූජකවරයෙක් නම් ඔයාලට මේකට ඇප්ලයි කරන්න බෑ. එතකොට විවෘත තරග විභාගයට වාර 2කට වඩා පෙනී සිටින්නත් බෑ. එතකොට ඕවා තමයි normally එයාලා කියන්නේ. ඊට අමතරව එයාලගේ විශේෂයෙන් කියලා තියෙනවා අධ්‍යාපන සුදුසුකම් යටතේ ඔයා රජයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇති විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්‍රදානය කරන ආයතනයක් වශයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගෙන ඇති ආයතනයකින් පිරිනමනු ලබන පළමු වන හෝ දෙවන පන්ති සාමාර්ථයක්. ඒ කියන්නේ ඔයාට අනිවාර්යෙන් ෆස්ට් ක්ලාස් එකක් හරි සෙකන්ඩ් ලෝවර් හෝ සෙකන්ඩ් අපර් කියන දෙගොල්ලටම පුළුවන් ඇප්ලයි කරන්න. මේ සෙකන්ඩ් අපර් සෙකන්ඩ් ලෝවර් හෝ ෆස්ට් ක්ලාස් කියන තුනට අයිති කෙනෙක් නම්
ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඊට අමතරව ඔයා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරයෙක් නම් හරි. එහෙම නැත්නම් චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් නම් ඔයාලට පුළුවන් වෙනවා මේකට ඇප්ලයි කරන්න. එතකොට මේකට ඇප්ලයි කරන වයස වෙන්නේ අවුරුදු 22ක් අවුරුදු 28ත් අතර වෙන්න ඕන. ඒ කියන්නේ 2003 දින හෝ ඊට පෙර හා 1997 3 දින හෝ ඊට පසුව යෙදී තියෙනවා නම් ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. රාජ්‍ය සේවයේ කෙනෙක් නම් ඔයාට උපරිම වයස අවුරුදු 35ක් කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට ඔයා විශේෂ අවශ්‍යතා තියෙන කෙනෙක් නම් ඔයා ඒ පිළිබඳව අනිවාර්යෙන් අයදුම් පතේ සඳහන් කරන්න ඕනි. එතකොට මේකෙදි එක්සෑම් එක ගැන කතා කරොත් මේකේ ලිඛිත විභාගයේ සබ්ජෙක්ට් තුනකින් තියෙන්නේ. එකක් අවබෝධය, අනික බුද්ධි පරීක්ෂණය, අනික සාමාන්‍ය දැනීම. අවබෝධයට ලකුණු 100යි, බුද්ධි පරීක්ෂණයට ලකුණු 100යි, සාමාන්‍ය දැනීමට ලකුණු 100යි. එතකොට ඔයාලා අනිවාර්යෙන් ලකුණු 40කට වඩා එක සබ්ජෙක්ට් එකකට ගන්න ඕනි. දැන් ඔයා සබ්ජෙක්ට් එකකටම 100 100 අරන් අනිත් එකට 39 නම් ඔයාව සුදුසුකම් ලබන්නේ සම්මුඛ පරීක්ෂණයට. එතකොට ඔයා අනිවාර්යෙන් හැම සබ්ජෙක්ට් එකකටම ලකුණු 40ට වඩා වැඩිපුර එන ඒ කට්ටිය වැඩිම ලකුණු ගත්ත පිළිවෙල හැදුවම පළවෙනි 100 අතර ඉන්නවා නම් ඔයාට chance එක හම්බ වෙනවා සම්මුඛ පරීක්ෂණයට පෙනී ඉඳලා ඔයාට මේ ජොබ් එකට සාර්ථකව ජොයින් වෙන්න. එතකොට ඔයාට කියලා තියෙනවා අවබෝධය කියන සබ්ජෙක්ට් එකට පැය එකමාරකුත්, බුද්ධි පරීක්ෂණයට පැයකුත්, සාමාන්‍ය දැනීමට පැයකුත් වශයෙන් තමයි තියෙන්නේ එක්සෑම් එකේ ටයිම් එක. ඊට අමතරව ඔයාට කියලා තියෙනවා කොහොමද එක්සෑම් එකේ සබ්ජෙක්ට් හැදිලා තියෙන්නේ කියලා. සිංහල දෙමළ ඉංග්‍රීසි කියන මාධ්‍ය තුනෙන් ඕන එකකින් ඔයාලට පුළුවන් පෙනී ඉන්න. එතකොට හැබැයි සබ්ජෙක්ට් තුනේ එක සබ්ජෙක්ට් එකක් එක භාෂාවකිනුත් අනිත් ටික වෙන භාෂාවකිනුත් ලියන්න බෑ. පෙනී ඉන්නවා නම් සබ්ජෙක්ට් තුනම එක භාෂාවකින් පෙනී ඉන්න ඕනේ. එතකොට එයාලා කියලා තියෙනවා විභාග ගාස්තු විදිහට 1200ක් එයාලා අය කරනවා. එතකොට කොහොමද ඒක පේමන්ට් කරන්න කියලා තියෙනවා. ඔයාට දැන් මෙතන ඊට අමතරව විස්තර ටික දාලා තියෙනවා. ඒ වගේ ලොකු වැදගත්කමක් නැහැ. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ කොහොමද මේ IRD එකේ එක්සෑම් එකට ඇප්ලයි කරන්න කියලා. එතකොට දැන් ඔයා දන්නවා කොහොමද ඇප්ලයි කරද්දී වයස් සීමාව කොහොමද? එතකොට ඇප්ලයි කරන්න පුළුවන් මොන වගේ ක්වොලිෆිකේෂන් තියෙන කෙනෙක්ටද? එතකොට ඔයා දැන් කවදට කලින්ද ඇප්ලයි කරන්න ඕන කියන විස්තර ටික මේ වීඩියෝෙන් ඉගෙන ගත්ත කියලා මම හිතනවා. ඔයත් ඔය සුදුසුකම් තියෙන කෙනෙක් නම් දැන්ම පුළුවන් ඔයාට මේකට ඇප්ලයි කරන්න. එතකොට ඔයාට දැන් ඊළඟ ප්‍රශ්න නම් කොහොමද මේක ඇප්ලයි කරන්නේ? කොහොමද පේමන්ට් එක කරන්නේ? කියන ප්‍රශ්න ටික එනවා. මම ඔයාලට ඊළඟට වීඩියෝ එකක් අරන් එනවා. ඒ වීඩියෝ එක ඔයා බලන්න. ඒ වීඩියෝ එකේ මම මුල ඉඳන් ලස්සනට හරියට කියලා දෙනවා. කොහොමද ඔයා ඇප්ලයි කරන්නේ? ඇප්ලිකේෂන් ෆෝම් එක ගන්නේ කොහොමද? ඒකේ විස්තර කොහොමද දාන්නේ හරියට? පේමන්ට් එක කොහොමද කරන්නේ කියලා. ඔයා ඒ වීඩියෝ එක බලලා ඒ විදිහට ඇප්ලයි කරන්න. මොකද තාමත් තව සුළු කාලයක් තියෙන්නේ. එහෙනම් ඒ වීඩියෝ එකෙන් හම්බුනතුරු පිහන නවතිනවා. තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන් channel එක subscribe කරලා තියාගන්න. ඔයාට තවත් මේ වගේ වැදගත් වීඩියෝ ඉතාමත් ඉක්මනින් රැගෙන ආව ගමන් ඔයාට නරඹන්න පුළුවන්. එහෙනම් බොහොමත්ම ස්තුතියි.